විවේචන එල්ල කරගන්නවා කියන කාරණේනේ නේද? ඉතින් සංඝයා චෝදනා කරගන්නවා, ස්වාමින් වහන්සේලා චෝදනා කරගන්නවා, ගිහි පින්වතුන්ලා චෝදනා කරගන්නවා නේද? මේ කොහේවත් ඉන්න අපිටත් චෝදනා කරනවා. තේන්නේ? ඉතින් නෝනා කොයිසා සමාජය තුල චෝදනාවන් තිබ්බත් ඔය අන්තර්ජාලය තුල ඔය මුහුණු පොත් තුල කොයිසා මොනසා චෝදනාවන් තිබ්බත් නෝනා මට කොච්චර චෝදනා කළත් මම මගේ පාඩුවේ නිහඬව ඉන්නවා. තේන්නේ? මම මීට ඉස්සෙල්ලත් කියලා තියෙනවානේ මම නැවතිච්ච භික්ෂුවක් කියලා. තේන්නේ? මම කවදාකවත් අනුන් නිසා දුවන්නේ නැහැ. ඒතකොට දැන් මම මේ කිව්වහම මම අනුන් නිසා දුවන්නේ නැහැ කිව්වහම ඒකෙන් අදහස් වෙන්නේ මම මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. තේන්නේ? මෝඩ අදහස් ගන්න යන්න එපා ඈ. මම නැවතුණා වූ භික්ෂුවක්. තේන්නද? මම අනුන් නිසා කවදාකවත් නැවත දුවන්නේ නැහැ. තේන්නද? ඒතර මම නැවතිලා ඉන්නවා. මං කොතනද නැවතිලා ඉන්නේ? යමක් දකිද්දි මං දැක්කා කියන තැන නවතිනවා. යමක් අහද්දි මං ඇසුවා කියන තැන නවතිනවා. යමක් දැනෙද්දි මං දැනුණා කියන තැන නවතිනවා. මං ඔබටත් ආරාධනා කරනවා ඔබෙන් ඇසෙන් රූපයක් දකිද්දි ඔබ දැක්කා කියන තැන නවතිනවා. ඔබට කන්ද ශබ්දයක් ඇහෙද්දි ඇසුණා කියන තැන නවතිනවා. ඔබේ මනසට සිතුවිල්ලක් දැනෙද්දි දැනුණා කියන තැන නවතිනවා. ඔබට ඒක කරන්න බැරිද? ඔබ ඇසෙන් රූපයක් දකිනවා. දැන් අප්‍රමාණ ජාතිය රූප තියෙනවනේ. දැන් සමාජයේ දිහා බැලුවාම මේ දවස්වල හරියට කාමච්ඡන්දයන් වැඩෙන රූප වැඩි. ඒතර ඔබේ ඇසෙන් රූපයක් දකිද්දී ඔබ දැක්කා කියන තැන නවතිනවා. ඒ නැවතුනොත් ඒකෙන් අදහස් වෙනවද ඔබ සෝවාන් ඵලයටපත් වෙලා කියලා? ඒකෙන් අදහස් වෙනවද ඔබ සකෘදාගාමි ඵලයටපත් වෙනවා කියලා? ඒකෙන් අදහස් වෙනවද ඔබ අනාගාමි ඵලයටපත් වෙලා රහත් ඵලයටපත් වෙලා කියලා? නැහැ. ඔබ දැක්කා කියන තැන නැවතුණා. එච්චරයි. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔබ අධිගමලාභීන් බවට පත් වුණායි කියන කාරණේ. ඒ නිසා මම මේ ධර්මයේ කියන්නේ හැම වෙලාවෙම මේ ධර්මය අහන පින්වතුන්ලාගේ ජීවිතේට යහපතක් උදා කර දීම උදෙසාමයි. ධර්මයේ ශක්තියක් මතු කර දීම උදෙසාමයි. ඒ නිසා පින්වතුනි මම මේ මොහොතේ ඇසෙන් රූපයක් දකිද්දී දැක්කා කියන තැන නවතිනවා වගේ මම ඔබට ආරාධනා කරනවා ඔබත් ඇසෙන් රූපයක් දකිද්දී දැක්කා කියන නවතින. තේන්න? ඒක ඔබටත් කරන්න පුළුවන් දෙයක්. තේන්නද? ඉතින් ඒ නිසා මට කවුරු ගැහුවත් මට කවුරු චෝදනා කළත් මට කවුරු විවේචනය කළත් මං ඔබට විවෘතව කියන්නේ කරුණා කරලා ඒ චෝදනාව දකිද්දී සුවපත් වේවා කියලා හිතන්න. තේන්නද? ඒ චෝදනාව දකිද්දී සුවපත් වේවා කියලා හිතන්න. ඔබ දැන් මට කිව්වා ඔන්න මටත් චෝදනා කළා මොකද්ද ඔය තියනවා කියලා මං ඒ වෙලාවෙත් මට හිතුනේ නම් සුවපත් වේවා කියලා. තේන්නද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංච උපාදානස්කන්ධ ලෝකය නිරතුරුවම තෘෂ්ණාවෙන් ගිනි ගන්නවා කියලා. තේන්නද? මේ අධ්‍යාත්මික රූපය බාහිර රූපය තෘෂ්ණාවෙන් ගිනි ගන්නවා. මේ රූපය ඇසුරෙන් සකස් වෙන පස්සේ තෘෂ්ණාවෙන් ගිනි ගන්නවා. ඒ පස්සේ හේතුවෙන් සකස් වෙන වේදනාව තෘෂ්ණාවෙන් ගිනි ගන්නවා. ඒ වේදනාව හේතුවෙන් සකස් වෙන්නා වූ සංස්කාරයෝ විඥානයෝ තෘෂ්ණාවෙන් ගිනි ගන්නවා. ඒ ගිනි ගන්න නිසාම පින්වතුනි නැවතත් ඒ ගිනි ගන්නා වූ විඥානයන් ඕනා අවිද්‍යාව හේතුවෙන්ම ආයිමත් අපිට ඒ පංච උපාදානස්කන්ධ ගිනිම සකස් කරලා ඕකේ නැවතීමක් නිමාවක් අවසානයක් ඕක තමයි ලෝකය කියන්නේ. තේන්න? ඔය ලෝකයේ බුදුරජාණන් වහන්සේ ජීවමානව හිටියත් තිබ්බා. තේන්න? දැන් බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉදි බලන්නකෝ අර සාරා සංක කල්ප ලක්ෂ ගානක් දසපාරමී ධර්මයන් පුරලා අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දරාගෙන කාලය දීපය දේශය කුලය මව කියන මේ සුන්දර ධර්මතාවයන් හොඳින් බලලා ඒ සුදුසු කාලේ බෝධිසත්වයින් පහළ වුණත් නෝනා ඒසා සුන්දර කාලෙක පහළ වුණා දේව දත්ත කියන ඒ අකුසල් පුරෝගත්ත මිනිසයාත් ඒ කාලෙම පහළ වුණා. තේන්න? ඒ කාලෙම පහළ වුණා. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ කාලය දීපය දේශේ කුලය මව බලලා. නමුත් එහෙම බලලා පහළ වෙන බුදුරජාණන් වහන්සේගේම පවුලට සම්බන්ධ වෙලා දේවදත්තත් පහළ වෙනවා. සුප්‍රබුද්ධ රජතුමාත් පහළ වෙනවා. තේන්න? ඒ වගේම බුදුරජාණන් වහන්සේට බලවත් ආකාරයෙන් චෝදනා කරපු ඔය චින්චිමානිකාව වැනි මාගන්ධියා වැනි එවැනි පිරිසුත් බුදුරජාණන් වහන්සේම කාලේ පහළ වුණා. තේන්න? ඒවා නෝනා හේතුඵල ධර්මයන්. අපි දකිනවා ඒවා දැන් හේතුඵල ධර්මයන් කියලා. බුදුරජාණන් වහන්සේ උපදින සමාජෙම දේවදත්තත් ඉපදුනේ හේතුවක් නිසාමයි නෝනා. බුදුරජාණන් වහන්සේ ඉපදුන සමාජයේ සුප්‍රබුද්ධ රජතුමා ඉපදුනේ හේතුවක් නිසාමයි. තේන්න? ඒ නිසා නෝනා අපිට කොතනකවත් වැරදිලා
නැහැ. තේරෙනවද? අපි කොතනකවත් වැරදිලා නැහැ. නිරේතුරුවම සංස්කාරයන්ට අදාළව නොවන අපි ඉපදිය යුතු තැන නියමාකාරයෙන් අපි උප්පත්තිය පටිච්ච සමුප්පන්නව ලබලා එහෙනම් ඒ උපතට බාධා වෙන ඒ උපත විවේචනය කරන ඒකට ගරහන ඒකට චෝදනා කරන යම් ධර්මතාවයක් තියෙනවා නම් නෝනා ඒ සෑම ධර්මතාවයක්ම අපි සංස්කාරයෝ හැටියටමයි අපි දකින්න ඕනේ. තේරෙනවද? සංස්කාරයෝ හැටියටමයි දකින්න ඕනේ. මගේ ජීවිතේ මං කොතනකවත් වරදක් දකින්නේ නැහැ. අද කොරෝනාව නිසා මට එක තැනකට වෙලා ඉන්න සිද්ධ වුණත් මං ඒක දකින්නේ කොරෝනාවේ වරදක් හැටියට. ඒක මගේ සංස්කාරයක්. තේරෙනවද? මං දැන් ආපු ගමන් මේ මහත්තයාට කිව්ව පුතේ දැන් වස්සානේට මං කොළඹින් යනවා. ආයිමත් කොළඹ එන්න පුළුවන් කමක් ලැබෙයිද දන්නේ නැහැ. මොකද බස් වාහන වැඩ කරන්නේත් නැහැ. පලාතෙන් පලාතට යන්න පුළුවන් කමකුත් නැහැ. තේරෙනවද? එවැනි තත්වයක් තිබ්බත් මොන මං ඒකට කාටවත් චෝදනා කරන්න යන්නේ. ඒවා හේතුඵල ධර්මයන්. තේරෙනවද? අපිම සංසාරේ කළා වූ අකුසල් සංස්කාරවල විපාකයන්මයි බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයින් හැටියට උන්වහන්සේ අතින් සිදුනා වූ අකුසල් වලට අදාළවයි දේවදත්ව ඒ කාලෙම කාලය දීපේ දේශයේ කුලයේ මව බලල ඉපදුනත් දේවදත්තත් ඒ සමයේම ඒ සමාජයේම උප්පත්තිය ගෙනන්න ඕන. අපිට කොතනකවත් වැරදිලා නැහැ. තේරෙනවද? අපිට කොතනකවත් වැරදිලා නැහැ. ඒ නිසා පංච උපාදානස්කන්ධ ලෝකේට ඒ තෘෂ්ණාවේ ඉන්ධන වලින් කැමති තාක් රූප වේදනා සංඥා සංකාර විඥානයන් සොයාගෙන දුවන්න දෙන්න ඕන. තේරෙනවද? ඔබ නවතින්න. තේරෙනවද? ඔබ නවතින්න. ඔබ කුසලයේ ළඟ නවතින්න. ඔබ සීලයේ ළඟ නවතින්න. ඔබ නිරේතුරුවම නෝනා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය ළඟ නවතින්න. ඔබ නිරේතුරුවම කාම රාග පටිගයන් නිරෝධය කළා වූ තැන නවතින්න. ඔබ නිරේතුරුව පංච උපාදානස්කන්ධයේ අවබෝධය ළඟ නවතින්න. නැවතිලා නෝනා ඔබ මේ ලෝකේ නිදහස් වෙලා යන්න. තේරෙනවද? අපිට අද ඉතුරු වෙලා තින්නේ එකයි. මොකද මේ විවේචන මේ චෝදනා මේ ස්වාමින් වහන්සේලා අතර තියෙන මතභේද විවේචන ගිහි පැවිදි සමාජය අතර තියෙන මතභේද විවේචන නෝනා නිරතුරුව මායя හැටියටම දකින්න. තේරෙනවද? ඔය කොතන විවේචන තිබ්බත් කවුරු රණ්ඩු වුණත් කවුරු බැනගත්තත් ඔය සෑම දෙයක්ම නෝනා මේ ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි ඇසුරෙන්ම සකස් වෙන පස්සේ හේතුවෙන් සකස් වෙන ධර්මතාවයන්මයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් තැනක රූපයක් උපදීද ඒ උපදින්නේ මායя කියලා. ඒ රූපයේ ඇසුරෙන් යම් තැනක පස්සයක් සකස් වේද ඒ පස්සේ මායя කියලා. ඒ පස්සේ හේතුවෙන් යම් විඳීමක් සකස් වේද ඒ විඳීම මායя කියලා. ඒ විඳීම හේතුවෙන් යම් සංස්කාරයක් විඥානයක් සකස් වේද ඒ ධර්මතාවය මායя කියලා. එහෙනම් නෝනා මායя මම කියලා ගන්න එපා. මායя ඔබ කියලා ගන්න එපා. මායя ඔහු කියලා ගන්න එපා. නිරේතුරුවම මායя හැටියට දකින්න. මායя හැටියට දකිමින් යම් තැනක රූපයේ ඉපදුනාද ඒ ඉපදුනේ මායяමයි. ඒ නිසා මම මේ රූපය නිරෝධය කරනවා කියන අදිෂ්ඨානෙට එන්න ඕන. තේරෙනවද? මේ රූපය නිරෝධය කරනවා. නැවත මම මේ රූපය පටිච්ච සමුප්පන්න රූපයක් උපාදානය කිරීම උදෙසා යොමු කරගන්නේ නැහැ කියන අදිෂ්ඨානයට ඇවිල්ලා නිරේතුරුවම නෝනා මේ රූප වේදනා ආධ්‍යාත්මික රූප වේදනා සංඥා සංකාර විඥානයෝ මායя හැටියට දකිනවා වගේම ඒ බාහිර රූප වේදනා සංඥා සංකාරයෝ මායя හැටියටම දකින්න. දැකලා නෝනා ලෝකයේ ගිනි ගන්න හැරලා ලෝකයට දුවන්න හැරලා ලෝකයට කැමති තාක් භව ගමනේ යන්න හැරලා ඔබ නැවතුණ කෙනෙක් ඔබ නිවුණ කෙනෙක් ඔබ සැනසුණ කෙනෙක් බවට පත් වෙන්න. එසේ නැතුව නෝනා ඔබ ලෝකයේ අල්ල ගන්න ගියොත් අනුන්ගේ විවේචන ඔබ මගේ කරගන්න ගියොත් ඔබ මේ ආවා වූ සාරා සංක කල්ප ලක්ෂ ගානක් මේ පටිච්ච සමුප්පන්න ලෝකය ඔබ තව දුරටත් නෝනා අස්වැද්දුවා වෙනවා. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම ලෝකය හදන්න බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පහළ වෙලත් මේ ලෝකය හදන්න පුළුවන් කමක් ලැබුණේ තෘෂ්ණාවෙන් හටගන්නා වූ මේ ලෝකය අවිද්‍යාවෙන් හටගන්නා වූ මේ ලෝකය චතුරාර්ය සත්‍ය ධර්මයන් නොදැනීම නිසා හටගන්නා වූ මේ ලෝකය නොහැදෙන ලෝකයක්මයි නෝනා. ඒ නිසා මේ නොහැදෙන ලෝකයේ දෙස බලලා සංසාර ගැඹුර සංසාර දුර සංසාර බය මතු කරගෙන ඔබ මේ ලෝකයෙන් එතර වෙන්න
බුදුරජාණන් වහන්සේ කළෙත් ඒ දේමයි. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ කළෙත් ඒ දේමයි. යසෝදරා උත්තමාවිය උත්පලවන්නා උත්තමාවිය කළෙත් ඒ දේමයි. ඒ නිසා ඔබ ඉන් බාහිර දෙයක් කරන්න යන්න එපා. තේරෙනවද? ඒ නිසා ලෝකයේ ස්වභාවය කවදත් මේ විදියයි. ඔබේ ස්වභාවයට අකමැති නම් කරුණාකර ලෝකයේ තිබෙන්න හැර ඔබ නිවී යන්න. ලෝකයේ මිදී යන මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය. ඒ නිසා අපි ඉක්මන් වෙනවා කියන අන්තයටත් යන්නේ නැතුව, එහෙම නැත්නම් අපි ප්‍රමාද වෙනවා කියන අන්තයටත් යන්නේ නැතුව අපි හැම වෙලාවම මධ්‍යම ප්‍රතිපදාවට එන්න ඕනේ. තේරෙනවද? මේ මධ්‍යම ප්‍රතිපදාව තමයි ආරෂ්ඨාංගික මාර්ගය. තේරෙන්නේ? ඒ නිසා නිරේතුරුව මේ ආරෂ්ඨාංගික මාර්ගයේ කෙරෙහි විශ්වාසය ඇති කරගෙන ආරෂ්ඨාංගික මාර්ගයේ කෙරෙහි විශ්වාසය ශක්තිමත් කරගන්න අපි තුල වැඩෙන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාවමයි. ඒ නිසා නිරේතුරුවම මේ ලෝක ධාතුවේ ලෞකික සැපයටත් ලෝකෝත්තර සැපයටත් තියෙන එකම එක මාර්ගය ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් ආරෂ්ඨාංගික මාර්ගයමයි. ඒ සත්‍ය ඔබ ජීවිතයෙන් තේරුම් ගැනීමමයි තෙරුවන් කෙරෙහි සද්ධාව කියලා කියන්නේ. ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් කරගන්න වෙන මාර්ගයන් කෙරෙහි ඔබ බලාපොරොත්තු ඇති කරගන්න එපා. දැන් අපේ ජීවිතයෙන් වයසෙන් අපි අඩක් ගෙවිලා සමහර විට අපිට තව අවුරුද්දක් දෙකක් වෙන්න පුළුවන් අපිට ජීවත් වෙන්න ලැබෙන්නේ. සමහර විට අපිට තව අවුරුදු 10ක් 15ක් 20ක් වෙන්න පුළුවන් ජීවත් වෙන්න ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා කියනවා. ඒ නිසා බොහෝම කෙටි කාලයයි අපිට ජීවිතයෙන් ඉතුරු වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඔබ මේ සුන්දර ජීවිතය ලැබුවේ හේතුවක් නිසාමයි. මේ සුන්දර බෞද්ධ රටේ මේ උතුම් තෙරුවන් වැඩ සිටින රටේ මේ උතුම් රුවන්වැලි මහා සෑ සමුදුන් ජයශ්‍රී මහා බෝ සමුදුන් වැඩ සිටින රටේ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් ජීවමානව වැඩ සිටින රටේ ඔබ ඉපදුනේ හේතුඵල ධර්මයක් නිසාමයි. ඒ සුන්දර අර්ථය, ඒ පුණ්‍යවන්ත අර්ථය ඔබ ජීවිතයෙන් තේරුම් ගන්න. ඒ පුණ්‍යවන්ත අර්ථය ජීවිතයෙන් තේරුම් අරගෙන නිරතුරුවම මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථය ඔබ ජීවිතයට වහවහ එකතු කරගන්න පිංගතුනි. ඔබ ඒ උදෙසාමයි මේ සුන්දර ජීවිතය ලැබුවේ. ඔබ මේ සුන්දර ජීවිතය ලැබුවේ ඔබ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බැහැර වෙලා මිච්ඡා මාර්ගයන් වඩලා කාම ඡන්දයන් පංච නීවරණ ජීවිතවලට එකතු කරගෙන ආයිමත් සතර අපායකට වැටෙන්න නන්නේ. ඒක හොඳින් තේරුම් ගන්න. නමුත් සමාජයේ යන දිශාව බොහොම බියකරු දිශාවක්. සුන්දර රටක උප්පත්තිය ලැබලා මේ සුන්දර සම්මා සම්බුද්ධ ශාසනයේ දායාදයන් ලැබලා ඒ සියල්ලම අපි අමතක කරලා කාම ඡන්දයන් වඩන්න, ඇස පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, දිව ශරීරය මනස පිනවන්න මේ පංච නීවරණ ගොල්ලේ තනි වෙන්න ගිහිල්ලා පිංගතුනි අපි අපේ සුන්දර උපතේ අර්ථය ඔබ විනාශ කරගන්න එපා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. මේ උපත බුදුරජාණන් වහන්සේ ලබා දුන් උපතක් නෙමේ. දෙවියෙක් බ්‍රහ්මයෙක් ඔබට ලබා දුන් උපතක් නෙමේ. ඔබේ අම්මා තාත්තා ඔබට ලබා දුන් උපතක් නෙමේ. මේ සුන්දර මව්බිමේ මේ සුන්දර සම්මා සම්බුද්ධ ශාසන සෙවණේ ඔබ ලැබුවා වූ මේ උපත ඔබේ පෙර කුසල් සංස්කාරයන් නිසාම පටිච්ච සමුප්පන්න ලැබුවා උපතක්මයි පිංගතුනි. ඒ උත්තම අර්ථය ඔබ ජීවිතයෙන් තේරු ගන්න. ඔබ මේ ලෝකයේ මේ මනුස්ස ජීවිතය ලැබුවේ ගෙවල් දොරවල් හදලා දුවා දරුවෝ හදලා සල්ලි ගොඩ ගහලා දේශය වෛරය ජීවිතයට පුහුණු කරලා ආයිමත් සතර අපායට වැටෙන්න නම් නෙමේ කියන කාරණය ඔබ කෙරෙහි ඔබ අනුකම්පාවෙන් තේරුම් ගන්න. තව බොහෝම කෙටි කාලයයි අපිට ඉතුරු වෙලා තියෙන. සියලු සංස්කාරයෝ වේගයෙන් අනිත්‍ය වෙලා යනවා. ඒ වේගයෙන් අනිත්‍ය වෙන සංස්කාරයන් සමග අපේ ජීවිතයේ අවසානය, අපේ අවසාන හුස්ම පොද කොයි වෙලාවේ අපෙන් බැහැරට යයිද කියන්න අපි දන්නේ නැහැ. ඒ නිසා එකම සැනසෙල්ල අපිට තියෙන මේ උතුම් චතුරාර්ය සත්‍ය තුලින් අපි මතු කරගන්න උතුම් මාර්ග අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය පමණක්මයි. ඒ නිසා ඔබ ලැබුවා වූ මේ සුන්දර පුණ්‍යවන්ත උපතට ඔබ කෘතවේදී වෙන්න. ඔබ මේ පුණ්‍යවන්ත උපතට නිරතුරුවම ඔබ ගරු කරන්න. එම ගරු කරලා පින්වතුනි ලෝකයට යන දිශාවකට යන්න දෙන්න. ඔබ ලෝකයේ දෙස බලන්න එපා. නිරතුරුවම ඔබේ මේ නාම රූප ලෝකය
ඔබේ මේ ආධ්‍යාත්මික පංච උපාදානස්කන්ධය දෙස ඔබ බලන්න. ඔබේ ආධ්‍යාත්මික පංච උපාදානස්කන්ධය පින්වතුනි අවිද්‍යාවෙන් ගිනි ගන්න දෙන්න එපා. තෘෂ්ණාවෙන් ගිනි ගන්න දෙන්න එපා. බාහිර පංච උපාදානස්කන්ධ ගිනි කොතෙක් ඇවිලුණත් ඒ ඇවිලෙන්නා වූ බාහිර පංච උපාදානස්කන්ධ ගිනි නිසා ඔබේ ආධ්‍යාත්මික පංච උපාදානස්කන්ධය ගිනි ගන්න එපා පින්වතුනි. නිරතුරුවම ඇවිලෙන පංච උපාදානස්කන්ධ ගිනි දැකලා ඔබ නිරතුරුවම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සිහිල් දියෙන් ඔබේ ඔය පස්සේ අවිද්‍යාව නිවා ගන්න, සියුම් කරගන්න, නිදහස් කරගන්න. ඒ උදෙසා මාර්ගය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඔබේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ශක්තිමත්ව ජීවිතයට එකතු කරගන්න. ඔබට අපහසුවක් නෑ පින්වතුනි. ඔබ සාරා සංක කල්ප ලක්ෂ ගානක් පටිච්ච සමුප්පන්නව ආවා වූ මේ භව ගමනේදී ජීවමාන බුදුරජාණන් වහන්සේලාගේ මුවින් මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අහලා තියෙනවා. අතීතේ උතුම් රහතන් වහන්සේලාගේ මුවින් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අහලා තියෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදුරජාණන් වහන්සේලාගේ මුවින් අහලා ඔබ මේ මාර්ගයන් පුහුණු කරලා තියෙනවා. ඒ නිසා ඔබ මේ උතුම් මාර්ගයට ආගන්තුකෙක් නෙමේ. ඔබ අතීත පටිච්ච සමුප්පන්න අත්දැකීම් පුරවාගත් ජීවිතයක් ඔබට තියෙනවා. ඒ නිසා ඒ අතීත පංච උපාදානස්කන්ධය නුවණින් මතු කරගන්න. ඒ අතීත පංච උපාදානස්කන්ධයන් නුවණින් මතු කරගෙන පින්වතුනි ශක්තිමත් තැනකින් ජීවිතේ පටන් ගන්න. ශක්තිමත් තැනකින් දුර්වලව හිතන්න එපා. අනේ මට ශ්‍රද්ධාව නැහැ, අනේ මගේ සීලය දුර්වලයි, අනේ මගේ මෛත්‍රිය දුර්වලයි, අනේ මගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දුර්වලයි, මට තාම වීරිය නැහැ, මට තාම භාවනාවක් කරන්න බෑ, මට තාම මගේ හිත විසිරෙනවා. පින්වතුනි මේ නිරතුරුවම මේ ප්‍රමාදී ධර්මයන් ජීවිතයට එකතු කරගන්න එපා. මේ සකස් වෙන්නා වූ සිත් මායයා හැටියටම දකින්න, අකුසල් සංස්කාර මායයා හැටියටම දකින්න. දැකලා මේ සෑම අකුසල් සිතක්ම පින්වතුනි චිත්තානුපස්සනාවෙන් සෝදලා දාන්න, ධම්මානුපස්සනාවෙන් සෝදලා දාන්න. ඒ සිතුවිලි නැවත නැවත වැඩෙන්න ඔබ ඉඩ දෙන්න එපා. ඔබ නිරතුරුවම අතීතේ බුදුරජාණන් වහන්සේගෙන් ඔබ ඇසුවා වූ පටිච්ච සමුප්පන්නව ඇසුවා වූ චතුරාර්ය සත්‍යයන් සිහියට නගා ගන්න. මම මේ චතුරාර්ය සත්‍ය ඔබ ඉදිරියේ මේ භික්ෂුව චතුරාර්ය සත්‍ය දේශනා කරනවා කියන කාරණේ හිතන්න එපා. ඔබ දැස් මොහොතක් පියාගෙන හිතන්න. ඈත පංච උපාදානස්කන්ධ ලෝකයට ඔබ හිත යොමු කරන්න. ඔබ ඉදිරියේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා ඔබ දකින්න. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලමින් ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේ ඔබ කෙරෙහි මහා කරුණාවෙන් බලා සිටිනවා නුවණින් දකින්න. අර සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා සිය ගානක් උන්වහන්සේ වටා වාඩි වෙලා ඉන්නවා නුවණින් දකින්න. අර යසෝදරා උත්තමාවිය උත්පල වන්නා උත්තමාවිය ආදී වූ අප්‍රමාණ උත්තමාවියන් බුදුරජාණන් වහන්සේ අසල වැඩ සිටිනවා නුවණින් දකින්න. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඔබට දුක ගැන දේශනා කරනවා. ඔබ මනසින් අහන්න පින්වතුනි. බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරනවා දරුව මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ප්‍රියන්ගෙන් වෙම්මින් අප්‍රියන්නා එක්වීම මේ පංච උපාදානස්කන්ධ දුකයි. දුක කියන්නේ මේ දුකට හේතුව මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවමයි. මේ දුක නැති කල යුත්තේ ඔබමයි. තෘෂ්ණාව නැති කිරීමමයි දුක නැති කිරීමට හේතුව මාර්ගය. ඒ වගේමයි මේ තෘෂ්ණාව නැති කරන දුක නැති කරන මාර්ගය මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පින්වතුනි ඔබ ඉදිරියේ මේ භික්ෂුව නෙමේ උතුම් චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ. ඔබ අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරලා ඔබ ඉදිරියේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඔබට ඒ උතුම් චතුරාර්ය සත්‍යයන් දේශනා කරනවා. ඔබ නුවණින් මතු කළ දකින්න පින්වතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අදාළව ජීවිතේ ගත කරන්න. අනේ දෙයියනේ සංසාරේ මට
ජීවමාන බුදුරජාණන් වහන්සේලා චතුරාර්ය සත්‍ය දේශනා කළා තියෙනවා. සංසාරේ මට මහරහතන් වහන්සේලා දසදහස් ගාණක් මට මේ උතුම් චතුරාර්ය සත්‍ය දේශනා කළා තියෙනවා. මම මේ චතුරාර්ය සත්‍ය ශ්‍රවණය කරලා තියෙනවා. ඒ චතුරාර්ය සත්‍ය ජීවිතයට එකතු කරගෙන තියෙනවා. ඒ නිසා මම මේ ධර්ම මාර්ගයට ආගන්තුකෙක් නෙමෙයි. මට මේ ධර්ම මාර්ගයට මං අමුත්තෙක් නෙමේ. මම මේ ධර්ම මාර්ගයට පිංගතුනි සාංසාරිකව ඔබට තියෙනා වූ ඥාතිත්වය සාංසාරිකව ඔබට තියෙනා වූ බැඳීම ඔබ ජීවිතේ මතු කරලා ගන්න පිංගතුනි සුන්දර තැනක්. ඒ සුන්දර තැනදී ඔබට තනිකමක් දැනෙන්නේ නැහැ පිංගතුනි. ඔබට ප්‍රමාදී භාවයක් දැනෙන්නේ නැහැ. ඔබට බියක් දැනෙන්නේ නැහැ. අනේ මම දුර්වලයි, අනේ මම බයයි කියලා දැනෙන්නේ නැහැ. ඇයි පිංගතුනි? ජීවමාන බුදුරජාණන් වහන්සේ ඔබේ ඉදිරියේ වැඩ සිටිනවා. උන්වහන්සේ ඔබට මේ උතුම් චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. ජීවමාන බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඩ සිටිද්දී ඔබට කිනම් නම් බියක්ද පිංගතුනි? කිනම් නම් චකිතයක්ද? ඒ නිසා බිය වෙන්න එපා. ඔබ දුර්වල වෙන්න එපා. වීරිය දුර්වල කරගන්න එපා. හොඳින් සතිය සිහිය පිහිටන්න. අතීතේ බුදුරජාණන් වහන්සේලාගෙන් ඔබ ශ්‍රවණය කළා වූ ධර්මයට සතිය සිහිය පිහිටන්න. පිංගතුනි මේ මොහොතේ ඔබ තුල ධර්ම විජය බොජ්ජංගයක්මයි වැඩෙන්නේ. ඔබ තුල ධර්මයේ අර්ථයන්මයි වැඩෙන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ අර්ථයන්මයි වැඩෙන්නේ. තෙරුවන් කෙරෙහි සද්ධාවමයි වැඩෙන්නේ. අනේ මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියන අර්ථයමයි ධම්ම විජය බොජ්ජංගයක්මයි වැඩෙන්නේ. බියක් නැහැ පිංගතුනි. ධර්මයේ ඔබ අසල තින්නවා. ධර්මයේ අර්ථයන් ඔබ අසල තියෙනවා. ධර්මයේ ස්වක්කාතයි. ධර්මයේ සම්දිට්ඨිකයි. ධර්මයේ අකාලිකයි. ධර්මයේහි පස්සිකයි. ධර්මයේ ඕපනයිකයි. ධර්මයේ පච්චත්තං වේතිතබ්බෝ. මේ අනන්ත වූ ධර්මයේ ගුණයන් ඔබ අසලම තියෙනවා පිංගතුනි. ඔබට බියක් නැහැ. ඒ නිසාම ඔබේ වීරිය ශක්තිමත් වෙනවා. ඔබ වීරයෙන් පිංගතුනි චතුරාර්ය සත්‍යයන් තුල ජීවිතේ විසිරෝල දකිනවා. නිරේතුරුවම දුක තුල ජීවිතේ විසිරෝල දකිනවා. දෙයනේ මේ ජාති ජරා ව්‍යාධි මරණ දුක හැටියටම දකිනවා. මේ ශෝක පරිදේවයන්, මේ විවේචන, මේ ගැරහීම්, මේ චෝදනා, මේ සමාජය තුල මතුවෙන ගැටලු මේ අපි දකින්නේ දුක්ඛ සත්‍යමයි. දුක්ඛ සත්‍යමයි මේ අපි දකින්නේ. රූප වේදනා සංඥා සංකාර විඥානයෝ නිසා ප්‍රමාණ දුක් සකස් වෙනවා. රූපය කෙරෙහි බැඳිලා රූපය නිට්ටයයි කියලා දකිනවා. රූපය සැපයි කියලා දකිනවා. රූපය මමයි කියලා දකිනවා. රූපය මගේ ආත්මයයි කියලා දකිනවා. ඒ නිසාම අනුන් කරන විවේචන ඉවසන්නේ නැහැ. අනුන් කරන චෝදනා ඉවසන්නේ නැහැ. අනුන් කරන බැනුම් ඉවසන්නේ නැහැ. චෝදනාවට චෝදනා කරන්න යනවා. විවේචනයට විවේචනය කරන්න යනවා. බැන්නට බයින්න යනවා. ගැහුවට ගහන්න යනවා පිංගතුනි. මෙයයි දුක්ඛ සත්‍ය කියලා දකින්නේ නැහැ. ජීවමාන බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පන්න වාතීතේ මා ඉදිරියේ වැඩ සිටිමින් මට මහා කරුණාවෙන් දේශනා කළ දුක්ඛ සත්‍ය මෙයයි කියලා දකින්නේ නැහැ. අනේ මේ දුක්ඛ සත්‍යයට මා කොටු උනේ, මේ දුක්ඛ සත්‍ය තුල මා ගැලුනේ තෘෂ්ණාව නිසායි කියලා දකින්නේ නැහැ පිංගතුනි. මම රූප වේදනා සංඥා සංකාර විඥානය කෙරේ මා කෙරේ ඇති වූ තෘෂ්ණාව නිසාමයි දෙයනේ මේ දුක සකස් වුනේ. මම පෙර ජීවිතේ තෘෂ්ණාව නිරෝධය කළා නම්, එහෙමත් නැත්නම් ලෞතුරා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය මහා කරුණාවෙන් මට දේශනා කරපු වෙලාවේ ඒ චතුරාර්ය සත්‍ය මම සතිය සිහියෙන් මෙනෙහි කරලා මං එදා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා නම්, එදා මන් තෘෂ්ණාව නිරෝධය කළා නම් මට මේ ජාති ජරා ව්‍යාධි මරණ දුක අයිති වෙන්නේ නැහැ. ඒ නිසා මේ මොහොතේ මේ අත්විඳින්නා වූ ජාති ජරා ව්‍යාධි මරණයන්ට හේතුව ලෝකයා නෙමේ. මේ කොරෝනාවට හේතුව, මේ ආර්ථික විනාශයන්ට හේතුව රජය නෙමේ, පාලක පින්වතුන්ලා නෙමේ, සමාජය නෙමේ. මගේ වීරියේ දුර්වලභාවයමයි. මගේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ජීවිතයට එකතු කර ගැනීමේ දුර්වලභාවයන්මයි. දැස් පියාගෙන දකින්න පිංගතුනේ.
ජීවමාන බුදුරජාණන් වහන්සේ ඔබ ඉදිරියේ වාඩි වෙලා මහා කරුණාවෙන් ඔබට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් දේශනා කරද්දී ඔබ ඒ දේශ සතිය සිහියෙන් බැලුවේ නෑ පින්වතුනි. ඒ ධර්මයේ සතිය සිහියෙන් ජීවිතයට එකතු කරගත්තේ නෑ. ඒ නිසාම අප්‍රමාණ වූ සාංසාරික පටිච්ච සමුප්පන්න දුකක් ඔබත් මමත් ජීවිතයට එකතු කරගත්තා. සුන්දර අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ මොහොතේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ඔබ ඉදිරියේ වැඩ සිටිනවා පින්වතුනි. ඒ උතුම් ධර්ම විනය දෙකයි. ඒ ධර්ම විනය නැමැති උතුම් ජීවමාන බුදුරජාණන් වහන්සේ ඔබ ඉදිරියේ වැඩ සිටිමින් දුක සක්සුදක්සේ පෙන්නලා දෙනවා. දුක සක්කාතව පෙන්නලා දෙනවා. දුක ඒහිපස්සිකව පෙන්නලා දෙනවා. දුක ඕපනයිකව පෙන්නලා දෙනවා. පින්වතුනි මේ දුක සත්‍ය දෙස බලන්න. මේ දුකට හේතුව ඔබ තුලම සකස් වෙන්නා වූ තෘෂ්ණාවයි කියන කාරණය හිතන්න. හිතලා පින්වතුනි ජීවමාන බුදුරජාණන් වහන්සේ වන උතුම් ධර්ම විනය දෙක ඒ උතුම් ජීවමාන ශාස්ත්‍රුන් වහන්සේට ඔබ අකීකරු වෙන්න එපා පින්වතුනි. ඔබ නිරතුරුවම මේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වන උතුම් ධර්ම විනය දෙක මේ මොහොතේ දේශනා කරන ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අර්ථයන් ජීවිතයට එකතු කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තව තව ශක්තිමත් කරගෙන පින්වතුනි සුන්දර සම්මා සමාධිමත් හිතක් ඇති කරගන්න. ඒ සුන්දර සම්මා සමාධිමත් හිතෙන් රූපය විනිවිද දකින්න. රූපේ ඇත්ත ඇති හැටියෙන් දකින්න කායානුපස්සනාවට අදාළව පින්වතුනි ඔබ රූපය කෙරේ තෘෂ්ණාව නිරෝධය කළොත් ඔබ ලෝකය නිරෝධය කළා වෙනවා. ඔය නිසා ඔබ නිරතුරුවම රූපය කායානුපස්සනාවට අදාළව දකින්න. මේ සෑම අධ්‍යාත්මික බාහිර මනුස්ස රූපයක්ම වෙනස් වෙලා යනවා පින්වතුනි. අපි මේ ඇසෙන් දකින යම් බාහිර රූපයක් තියෙනවාද ඉරහඳ තාරකා මේ මහ පොළොව ගහකොළ මේ සෑම රූපයක්ම වෙනස් වෙලා යනවා. සතර මහා ධාතුව නිරතුරුවම වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තමයි පින්වතුනි. එනිසා මේ අධ්‍යාත්මික රූපස්කන්ධයට බැඳෙන්න එපා. අනිත්‍යයි කියලා දකින්න. මේ බාහිර රූපස්කන්ධයට බැඳෙන්න එපා. අනිත්‍යයි කියලා දකින්න. නැවත දිව්‍ය රූපයකට බැඳෙන්න එපා පින්වතුනි. සක්‍ර දෙවියන්ගේ රූපයත් අනිත්‍ය වෙලා යනවා. සුජම්පතියගේ රූපයත් අනිත්‍ය වෙලා යනවා. මේ දිව්‍ය රූපයන් නිරතුරුවම කායානුපස්සනාවෙන් විනිවිද දකින්න. බ්‍රහ්ම රූපයන්ට බැඳෙන්න එපා පින්වතුනි. මහා බ්‍රහ්මයාගේ රූපයත් අනිත්‍යභාවයට පත් වෙලා යනවා. ඒ නිසා නිරතුරුවම මනුස්ස දිව්‍ය බ්‍රහ්ම රූපයන්ගේ අනිත්‍යභාවය ඔබ කායානුපස්සනාවෙන් මතු කරලා දකිද්දී පින්වතුනි ඔබ කවදා හරි මිය යන මොහොතේ ඔබේ පටිච්ච සමුප්පන්න විඥාණයට දැස ගන්න රූපේ ඔබ අහිමි කළා වෙනවා පින්වතුනි. මොකද ඔබ නැවත මනුස්ස රූපයක් කෙරෙහි දිව්‍ය රූපයක් කෙරෙහි බ්‍රහ්ම රූපයක් කෙරෙහි ඔබ තුල තෘෂ්ණාව නැහැ. ඔබ රූප තෘෂ්ණාව නිරෝධය කළයි තියෙන්නේ. ඒ නිසා ඔබේ උපාදානය නැවත බැඳී යාම් නැවත දිව්‍ය බ්‍රහ්ම මනුස්ස රූපයක් කෙරෙහි සිද්ධ වෙන්නේ නැහැ පින්වතුනි. රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව සිඳ තැන පටිච්ච සමුප්පන්න විඥාණයට බැස ගන්න තියෙන නිවස ගෘහය ඔබ අහිමි කළා වෙනවා. පටිච්ච සමුප්පන්න විඥාණයට ආහාර ඔබ අහිමි කළා වෙනවා. ඒ නිසා මේ පටිච්ච සමුප්පන්න විඥාණය ඔබ අවසාන හුස්ම හෙළන මොහොතේ තමා තුලින්ම නිවී යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා ගෞරවනීය පින්වත පංච උපාදානස්කන්ධ ලෝකය තෘෂ්ණාවේ ගින්නෙන් අවිද්‍යාවේ ගින්නෙන් ගිනි ගනිද්දෙන් ලෝකය ගිනි ගනිද්දෙන් ලෝකයේ එකිනෙකාට චෝදනා කර ගනිද්දෙන් ලෝකයේ එකිනෙකාට විවේචනය කර ගනිද්දෙන් සාමින් වහන්සේලා ගිහි පින්වතුල්ලා විවේචනය කර ගනිද්දෙන් සුන්දර ධර්මයක් දේශනා කළා තියෙනවා බුදුරජාණන් වහන්සේ. සුන්දර විනයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මිච්ඡා වචී කර්මයන්ගේ තියෙනා වූ ආදීනවයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කිසිම දෙයක් කෙරෙහි සතිය සිහිය සමාජයට දුර්වල නම් පින්වතුනි ලෝකෙට යන්න දීලා ඔබ නිවී යන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.